Hi, good morning යාළුවනේ. මේ ඉතින් පොසන් ෆෝයි ට්‍රිප් එකේ අපේ දෙවෙනි දවස මෝර්නින් එක. මම නම් ඉතින් උදෙන්ම නැගිටලා ඔන්න රූම් එකෙන් පොඩ්ඩක් එළියට ආවා. අපේ බබාලයි හස්බන්ඩ් වෙනන් තාම රූම් එකෙන් ඉඳී. ඇත්තටම මේ ටයිම් එක 6:00ට 6:20ට විතර මේ. හැබැයි හොඳටම හුව වැටිලා හොඳට ඉර පායලා අනුරාධපුරේ චුට්ටක් රස්නේ ගතියක් තියෙනවා. පේනවනේ සන්රයිස් එක. නුවර වැව පැත්තෙන් එන වයිබ් එක මාරම ලස්සනයි. උදේට ඇත්තටම තාම කවුරුත් ගොඩක් අය රූම්ස් වලින් එළියට ඇවිල්ලා නැහැ. හරිම නිස්කලංකයි, හරිම කාම්. කවුරුත් නැහැ. මම ඉතින් චුට්ටක් වටේ ඇවිද්දා. ලොකු ඉඩක් තියෙනවා මිරිදිය ලේක් රිසෝට් එකේ. මේ තියෙන නුවර වැව. නුවර වැවත් එක්ක තමයි ඇත්තටම මේ හොටෙල් එක තියෙන්නේ. ඇත්තටම ඇවිදින්න මාරයි උදේට හරිම ලස්සනයි. වතුරක් ටිකක් අඩුයි වගේ හැබැයි ගොඩාක් වතුර තිබුණේ මං හිතන්නේ වැස්ස අඩුවද මන්දා ඒක නම් හරියටම හැබැයි හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ ඉතින් අපි රූම් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ඔක්කොම ෆොටෝස් ටිකක් එහෙම අරගෙන රූම් එක තුළ අපි හැමෝම බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියා. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක අපි ඇත්තටම කියන්න ඕන මේක හාෆ් බෝඩ් නෙමෙයි. අපි රූම් එක බුක් කරේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් විතරයි. මොකද අපි නුවරින් පිටත් වෙනකොටත් හවස 1 වගේ වුණා. ඉතින් අපි කොහොමද දන්නව එතකොට එන්න ගොඩක් වෙලා යනකොට අපි ඇත්තටම හොටෙල් එකට එනකොට හවස 6ට විතර ඇති. හවස 6ට විතර ඇවිල්ලා ඊට පස්සේ අපි ඇවිල්ලා ආයෙ චේන්ජ් කරන් අපි කොහොම හරි ගියා ෂොට් මහමුද්‍රේ රුවන්වැලි සෑයට. ඒ ගිහිල්ලා නොටත් කොහොම රෑ 10ට විතර ඇති. ඒ හින්දා අපි ඩිනර් එක ගත්තේ නැහැ. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් විතරයි අපි බුක් කරේ කොහොමත්. මේකේ ඇත්තටම ශ්‍රී ලංකන් වගේම ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් මික්ස් වගේ තිබුණේ. හරිම රහයි කෑම ටික. ඒක නම් ඇත්තටම ස්පෙෂලි කියන්න ඕන දෙයක්. මේ අපි කලිනුත් මේ ලැවෙන්ඩිෂ් ගෲප් එකේ කතරගම හොටෙල් එකකට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගෙත් කෑම හරිම රහයි. ඇත්තටම 10 out of 10 දෙන්න පුළුවන් එයාලගේ කෑම වලට. ඒ වගේම තමයි මේ ලැවෙන්ඩිෂ් එකේ මේ අනුරාධපුරේ මිරිදිය ලේක් රිසෝට් එක. ඒකෙත් කෑම හරිම රහයි. ඉතින් ඇත්තටම උදේ බ්‍රෙක්ෆාස්ට් එක බුෆේ එකෙත් ඉන්දියාප නූඩ්ල්ස් බන් ඒවට කරීස් විදිහට චිකන් මාළු බොල්තියල් ලුණු මිරිස් පොල් සම්බල් කට්ට සම්බල් හැම දෙයකින්ම අංග සම්පූර්ණ වෙච්ච බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් තිබුණේ. ඒ වගේම අපිට ටී කෝෆි හදා ගන්නවා නම් ඒ ෆැසිලිටි එකක් තිබුණා. ඒ වගේම ඔම්ලට් අපි ඒ වෙලාවේ අපිට ඕන විදිහට එයාලා හදලා දෙනවා. ඒ හැමදේම තිබ්බා. බන්ස් තිබුණා. අතරම කියන කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒගොල්ලන් ඒ සර්විස් එක හොඳටම තිබුණා. එයාලගේ කස්ටමර් සර්විස් එකත් සුපර්බ්. ඒක අපි ආව වෙලේ ඉඳලා ඒක කියන්න ඕන. ඇත්තටම මේ ස්ටාෆ් එක මාර ෆ්‍රෙන්ඩ්ලි. හරිම හොඳයි. හැමදේම අපිට ඕන විදිහට කරලා දුන්නා. ඒ වගේම මේ ෆ්‍රෙෂ් ජූස් එහෙම හැමදේම තිබුණා. අපිට ඕන දෙයක් ඕන විදිහකට ගන්න හැමදේම අරේන්ජ් කරලා තිබුණා. ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක සුපර්බ්. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක නිදහසේ අරගෙන ආපහු චුට්ටක් හොටෙල් එකේ ඇවිදින්න ගියා. මොකද මම උදේම ඇවිද්දට බබාලයි හස්බන්ඩ්ුයි හොටෙල් එකේ වටපිට බලන්න ගියේ නෑනේ. ඉතින් එයාලත් එක්ක ඔන්න අපි ආපහු චුට්ටක් ආවා ඇවිදින්න. උදේවරු ඇත්තටම හරීම නිදහසේ කෝල් එකේ තමයි අපි ගෙව්වේ. චුට්ටක් ඉතින් ඇවිල්ලා වටපිට ඇවිදලා ඔක්කොලාම ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. හරි අමාරුයි ඉතින් මෙයාලා එක තැන තියලා ෆොටෝ ටිකක් එහෙම ගන්න පේනවනේ. බොහොම අමාරුයි. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මෙයාලත් එක්ක එකට ෆොටෝස් ටිකක් අරගෙන ඉතින් මේ දුව ඉතින් ආපහු ආව රූම් එකට. මොකද මෙයාලට ඌමනාව තිබුණේ පූල් එකට යන්න. ඒ නිසා ඉතින් අපි චුට්ටක් ඇවිදලා ආපහු ඉතින් රූම් එකට ආව මෙයාලව චේන්ජ් කරගන්න. හරි හදිසියක් තිබුණේ ඉතින් මෙයාලට පූල් එකට යන්න. පූල් එක ගැන කියනකොටත් මෙයාලගේ රෑට පූල් එක ක්ලෝස් කිව්වා 7 o'clock. ඒ කියන්නේ උදේ 7 ඉඳලා රෑ 7 වෙනකන් විතරයි පූල් එකේ ඉන්න පුළුවන් කිව්වේ. 7ට පූල් එකෙන් අයින් වෙන්න ඕනේ කිව්වා. ඉතින් ඒකත් එක්ක තමයි අපිට රෑ පූල් එකට මෙයාලට යන්න බැරි වුණේ. ඉතින් ඒ හින්දා මෙයාලා පූල් එකට දාලා පේනවනේ. ආසාව පූල් එකෙත් ඉතින් අපි ටික වෙලාවක් හිටියා. මං ඉතින් කරේ දෙන්නත් වෙලා ෆොටෝස් ටිකක් ගත්ත එක තමයි මෙයාලගේ. ඒ වගේම කියන්න ඕන අපි හොටෙල් එකට ලේට් චෙක් ඉන් එකක් වුණේ. ඒ කියන්නේ 2ට චෙක් ඉන් වෙන්න තියෙන එක. ඇත්තටම අපි චෙක් ඉන් වෙනකොට 6:30 වගේ වුණා.
ඒ හින්දා අපි රික්වෙස්ට් කරා අපිට ලේට් චෙක් අවුට් එකක් දෙන්න කියලා. ඇත්තටම එයාලා ඒක අපිට රෙස්පොන්ස් කරලා 11 තියෙන එක 12 වෙනකන් ඕකේ වුණා. ඉතින් අපි 12 වෙනකන් හරිය රිලැක්ස් එකේ ඉඳලා පොසොන් පෝයේ දවසේ එයාලටත් තෑන්ක් කරලා ඉතින් අපි ඔන්න මිරිදිය ලේක් රිසෝට් එකෙන් එන්න පිටත් වුණා. හරිම ලස්සන හොටෙල් එකක්, හරිම නිදහස් ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. 10 out of 10 මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලත් අනුරාධපුර එනවා නම් මේ හොටෙල් එකට යන්න. ඉතින් අපි ඔහොම නිදහසේ පොසොන් එකට මගේ ආසාවත් සම්පූර්ණ කරගෙන පොසොන් එකට අනුරාධපුරේ ගිහලා එන්න පිටත් වුණා. එනකොට ඇත්තටම චූටි වැහිපොදක් ගියා. අපි ඒත් බැලුවා මේක මොකද එකපාරට වැහිපොදක් කියලා. මම හිතන්නේ ඉතින් මේ දවස්වල දේශගුණ එක වෙලාවට එක එකයිනේ. ඉතින් අපි එන්න පිටත් වුණා. හරිම සන්තෝෂයි. මොකද හිතේ තිබ්බ ලොකු ආසාවක් ඉෂ්ට වුණේ පොසොන් එකට අනුරාධපුරේ යනවා කියන එක. අපි ඉතින් එන්න පිටත් වෙනවා. එනකොටත් අපිට ගොඩාක් දන්සල් හම්බුණා. ඒ වගේම හස්බන්ඩ්ගේ යාළුවෝත් ගොඩක් ඉන්නවා අනුරාධපුරේ. යාළුවත් හම්බෙලා අපි ඉතින් දන්සලුත් වැඳගෙන ආපහු නුවරට එන්න පිටත් වුණා. හරිම සන්තෝෂයි. ඉතින් ඔයාලත් කඳන්න දවසක පොසොන් එකට අනුරාධපුරේ ලොකු රෂ් එකක් නැහැ. ගොඩක් අය හිතන්නේ හරි කලබලකාරී කියලා නෑ. හරි ලස්සනයි පොසොන් එකට අනුරාධපුරේ. ඔයාලත් ගිහින් try කරලා බලන්න. අපි නම් මෙන්න මෙහෙම තමයි දන්සල් වැන්දේ. ඔයාලට තාස හිතනව නේද? ඊළඟ ආයෙත් vlog එකකින් හම්බුවෙමු යාළුවනේ.